Hello guys, ඉතින් අද first time අපි යන්න හදන්නේ ඩයිනෝසිරස් පාක් එක බලන්න අක්කලයාගේ දොරින්. ටයිම් එක කොච්චරද යන්නේ යන්න? ගෙදර ඉඳන්? විනාඩි 45 කිලෝමීටර් 31ක් වාසිය කඳුඩිය. වීඩියෝ එකක් ඔයගොල්ලන්ට දාන්න මේකට වීඩියෝ එකටම ඇඩ් කරන්න බලමු මේ පැත්ත ගැන මොකද හිතන්නේ අක්කේ නියමයි ආට මොකද හිතන්නේ මේ පැත්ත ගැන නියමයි සුපිරි පැත්ත අතරම මට්ටම ලස්සන පැත්ත ගුම්ම වල තියෙන ගුම්ම කොහෙද ගුම්ම කන්න ඇත්තටම නත්සුවට එනවනම් සුපිරිම ප්ලේස් එකක් මාරම ලස්සනයි නාන්න හැම දෙයකම සුපිරි අපි යන් ඉස්සරහට මම දාන්න වීඩියෝ එක මීදුමත් එක්ක මාරම ලස්සනක් නේ මීදුම සෙට් වෙනවනේ සීතලත් ඒ වගේම තියෙනවානේ දැන් 22 කියන්නේ ප්‍රශ්නයක් නෑ නිකන් නෝමල් ඇඟට ගන්න ටෙම්පරේචර් එක මරු හරි හැබැයි නාන්නත් පුළුවන් මොකද දැන් වෙලාව 2:06යි හරියටම 2:22ට අපි යනවා ප්ලේස් එකට තාම නැත්තේ යන්නේ අර වීදුම එහෙම සෙට් වෙදි මාරම ලස්සනක් තියෙනවානේ කරලා ඉන්නේ තාම චලා ගියා යන්න ටයිම් එක තව ඇති විනාඩි 10ක් වගේ ඇති නේ 10 විනාඩි 2යි හරියටම විනාඩි 2යි කිලෝමීටරයයි මීටර 500ක් තියනවා 2:17යි වෙලාව මාරම ලස්සනයි කඳු පේනවා मीटर 500 නේ තව ටිකකින් අපි යනවා ඩයිනෝසිරස්ලා බලන්න in 300 meters slide left into the parking lot පාසලක් තියෙනවා ඉස්සරහ ආඩේ Slide left into the parking lot, then you will arrive at Canna Dinosaur Center. ඇවිල්ලා තියෙන්නේ බලන්න ඉතින්. ඩයිනෝසිරස්. You arrived at Canna Dinosaur Center. ඔයාලත් එනවා නම් එන්න කන්න ඩයිනෝසිරස් සෙන්ටර් එකට බලන්න ඉතින්. යාව ප්ලේස් එකට
ඉන්දියනේ. ආවා ඩයිනෝසරස් පාක් එකට. ඉතින් මාරම ලස්සනයි ප්ලේස් එක. එතන ඔයගොල්ලන්ට පේනවා ඇති. ඩයිනෝසරස්ලා එක්කෙනෙක් ඉන්නවා ඇඳලි ඉවරලා ප්ලේස් එකේ. ඉතින් ඇවිල්ලා තියෙන්නේ ප්ලේස් එකට. කියන්නේ මේ දවස්වල ටෝකියෝ වලට යනවා 35 40ක් වගේ යනවා percentage එක. ඉතින් මේ දැන් 20යි percentage එක. අර නස්සුවට උනත් නාන්න උනත් හැම දෙයකම මාරම සුපිරි. මෙන්න මැප් එක. මැප් එක පේනවා ඇති. ඒ කියන්නේ යන ප්ලේස් ටික පෙන්නලා තියෙනවා. ඇතුලේ යන්න ඕන තැන් තනි කර කියන්නේ ඔක්කොම මැප් එකම තියෙනවා ඇතුලේ. ඇවිදින තැන් ටික ඒ ඔක්කොම. ඉතින් අපි ගිහිල්ලා බලමු. අක්කා ඉන්නවා අතන. අක්කා ඉන්නවා. ඔයාලට මොකද හිතෙන්නේ? ජපන් ජීවිතේ. ජපන් ජීවිතේ සුන්දරයි. අනේ ඇතුලේ එයා ඉන්නවා. අක්කා ටිකට් ගන්න යන්නේ. කියන ප්ලේස් එක ටිකට්. 2400円。はい、タッチでいいですか？はい、大丈夫です。お願いします。 ටිකට් ප්‍රයිස් දාලා තියෙනවා. යන්න තියෙනවා. යා ගන්න තුනක් ගන්න. ඔව් අවශ්‍ය වෙනවා අපිට. මෙන් තියනවා ඩයිනෝසරස් කෙනෙක්ගේ පොසිලයක් ඔබට පේනවා තියෙනවා. ඉතින් ෆස්ට් ටයිම් එක දැක්කේ තියන් ඩයිනෝසරස් ඉන්නවා. Bye itu lah deh. Can I place? ඉතලා තියෙනවා ඩයිනෝසරස්ලා හිටපු සයිඩ් එක තමයි හදලා තියෙන්නේ මේක. මේ ටිකට් එක තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ආරම ක්‍රියේටිව් ජපානේ. ඉතින් මෙතන ඩයිනෝසරස් ඉන්නවා. වෙන ඇති. තව යන්න තියෙනවා. තව කියන්නේ මම හිතන්නේ අර එහා පැත්තේ ඩයිනෝසරස්ලා ඒක ඇතුලේ ඩයිනෝසරස්ලා කියන්නේ ඊටවල හිටපු තැන තමයි ජපානේ. මේ පාෂාණ හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ ඩයිනෝසරස්ලාගේ. අපි බලමු යහන් බලන්න කියලා. ඒකේ ලයිට් සෙන්සර් පත් වෙන්නේ සෙන්සර් මම යද්දිදී මාරම ක්‍රියේටිව් විදියට හදලා තියෙනවා. කන්නා ජපානේ බුම්ම වලට එනවා අනිවාර්යෙන් එන්න ඕන ප්ලේස් එකක් තමයි. මෙතන ඇත්තටම ලොකු ඩයිනෝසරස් කෙනෙක් ඉන්නවා. ඇටකටු කයින්නා. හායි
ජීවිතයක් කෙනෙක් නේද? ජීවත් වෙනවලු. හ්ම්. අපි දැන් ඒකට කියන්නේ පුරුල්ලෝ කියලා. ඒ පිළිගන්නේ ඒ කියන්නේ මේ කන්න කියන පැත්තේ තමයි ඉඳලා තියෙනවනේ මේ හරිය. එතනමනේ ඒගොල්ලෝ කියන්නේ ගහලා තියන්නේ. ඒක සයිස් මේ මං හිතන්නේ මේ ගහලා තියෙන වෙන රටවල් වල ඒවනේ. මේක මරුනේ නෝත් මම නෝඩියා ඇතර ආයම් බලන්න මේ ඩයිනොසොරස් බිත්තර තියෙනවා මෙතන ඔම් බලන්න මේකේ මේ තියෙනවා ගාලා මේ තියෙන්නේ ඩයිනොසොරස් බිත්තර අද දවස ඉවර කරලා අපි දැස් පාක් එක බැලුවා. ඒක ඇත්තටම මාරම ලස්සනයි. ගෙදර යන ගමන්